ඔයත් පිරිසිදුකම ගැන නිතරම හිතන, gedara පිළිවෙලකට තියාගන්න එක, අනවශ්‍ය දේවල් ඉවත් කරන එක ගැන නිතරම ફોකස් කරන කෙනෙක්ද? සමහර අයට ඇඳ ඇතිරිල්ල හරියට තිබ්බේ නැත්නම් එදා මුළු දවසම අමාරුයි. නමුත් අනිත් අයට ඒක සාමාන්‍ය දෙයක්. මේ වෙනසට හේතුව මොකක්ද? මේකට හේතු කීපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි උපතින් වෙන ස්වභාවය සහ මනසේ සැකස්ම. ඒ කියන්නේ අවුල් අපිලිවෙල දේවල් තියෙනවා දකිද්දී ඔවුන්ගේ මනසට ආතතියක් දැනෙනවා. ඒ නිසා ඔවුන් નિરાයාසයෙන්ම පිළිවෙලකට තියාගන්න උත්සාහ කරනවා. දෙවෙනි හේතුව තමයි කුඩා කාලේ ඉඳන් ජීවත් වුණු පරිසරය. කුඩා කාලේ ඉඳන් gedara පිළිවෙලට තිබුණු අය, දෙමව්පියන්ගෙන් පිරිසිදුකම ගැන දැඩිව අවවාදයට ලක් වුණු අය, අන්න ඒ අයට ඒ ගුණය පුරුද්දක් විදිහට එනවා. ඒ වගේම සංස්කෘතියත් බලපානවා. උදාහරණයක් විදිහට ජපානයේ වගේ රටවල බොහෝ අය පිරිසිදුකම ගොඩක් අගය කරනවා. ඒක ඔවුන්ගේ සංස්කෘතියේ තියෙන නිසා. තුන්වන හේතුව මනසේ සැනසීම සහ පාලනය. ඒ කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් අපේ පාලනයෙන් ගිලිහෙනකොට gedara hari තමන් ඉන්න තැන පිළිවෙලකට පිරිසුදු තියාගන්න එකෙන් ඔවුන්ගේ මනස සංසුන් වෙනවා. පිරිසිදු පරිසරයක් තියෙද්දී ඵලදායීතාව සහ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි වෙන බව විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා සමහර අයට ඒක ස්වභාවිකවම ඕන වෙනවා. හතරවෙනි හේතුව මුහුණ දුන් අත්දැකීම් සහ කම්පනයන්. සමහර අය අතීතයේදී අවුල් පරිසරයක ජීවත් වීම නිසා දැන් ඒකට ප්‍රතිවිරුද්ධව ඕනවට වගා පිරිසිදුකම ගැන හිතනව වෙන්න පුළුවන්. ඉතින් හැම දෙයකම අන්ත දෙකක් තියෙනවා වගේ පිරිසිදුකම ගැන වැඩිපුර හිතන එක ගොඩක් හොඳ දෙයක්. ඒකෙන් ජීවිතේ පිළිවෙලට ගොඩ නැගෙනවා, මානසික පීඩනය අඩු වෙනවා, සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඒත් ඕනවට වැඩි වුණොත් ඒක ජීවිතේ විඳින්න බාධාවක් වෙන්නත්, නිකරුණේ කාලය නාස්ති වීමටත් හේතු වෙන්න පුරුවන්.